මිනිස්සු මේ ලෝකේ අහන්න වැඩියෙන්ම කැමති දේ තමයි එයාලගේ නම. හිතන්න ඔය සුපර් මාකට් එකට යනකොට ඔයාගේ නම ගහලා තියෙනවා කියලා මොකක් හරි බ්‍රෑන්ඩ් එකක. එසේ මෙසේ බ්‍රෑන්ඩ් එකක් නෙවෙයි. ලෝකේ බොහොම ජනප්‍රිය, බොහොම සුපතල බ්‍රෑන්ඩ් එකක් වෙන කොකාකෝලා වගේ එකක. මෙහෙම දෙයක් 2011 වුණා. 2011 කියන්නේ අද වගේම තමයි මේ ලොකු කම්පිටිෂන් එකක් තිබ්බ ඔය කාබනේටඩ් ඩ්‍රින්ක්ස් මාකට් එකේ. කොකාකෝලා, පෙප්සි, 7 up මේ වගේ කට්ටිය ගොඩක් මාකට් එකේ හිටියා. කොකාකෝලාට ඕන වුණා මිනිස්සු අතරට ටිකක් සමීප වෙන්න. විශේෂයෙන් මේ අලුත් ජෙනරේෂන් එකට. එතෙන්දී යාලා හිතුවට යක් වෙනස් දෙයක් කරන්න යාලා ග්ලෝබලි කැම්පේන් එකක් ලොන්ච් කරා. 2011 ඕස්ට්‍රේලියාවේදී යාලා ඕස්ට්‍රේලියාවේ බොහොම සුලභ නම් 150ක් විතර තෝරගෙන බොහොම සුලභ නම් ජෝන්, ඩේවිඩ්, සෑරා මේ වගේ සුලභ නම් 150ක් විතර තෝරගෙන එයාලගේ කොකාකෝලා බොටල් එකේ ඒ නම ප්‍රින්ට් කරා. බොටල් එක කොකාකෝලාමයි, ලේබලින් එක, කලර්ස් මේ හැම දෙයක්ම කොකාකෝලාමයි. හැබැයි ඒක ප්‍රින්ට් කරලා තියෙන නම කොකාකෝලා නෙවෙයි. ඒ වෙනුවට සෑරා, ඩේවිඩ්, අපේ වගේ නම් සමන්, තරිඳු, සඳුනි මෙන්න මේ වගේ ප්‍රින්ට් කරා. ලංකාවේ එක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මොකද වුණේ? මිනිස්සු යනකොට සුපර් මාකට් එකට එයාලා වෙනද දකින්න කොකාකෝලා බොටල් එක වෙනුවට එයාලා දැක්කේ තමන්ගේ හරි තමන්ගේ යාළුවෙක්ගේ හරි නම ගහලා තියෙන කොකාකෝලා බොටල් එකක්. එයාලා සැනින් එක මිලදී ගත්තා. තමන්ගේ නම නම් ඒක දැක්කම එයාලට සතුටු, එයාලා එක මිලදී ගත්තා. එයාලට බොන්න. නැත්නම් තමන්ගේ යාළුවෙක්ගේ නමක් දැක්කනම්, තමන්ගේ ක්‍රෂ් එකගේ නම දැක්කනම් එයාලා ඒක ගත්තා. යාළුවත් එක්ක ෂෙයා කරන්න ගත්තා. පාටිස් වලදී එයාලා ස්පෙસિෆිකලි එක නම් තියෙන ඒවා හොයලා ස්පෙસિෆිකලි ගේන්න එයාලා try කරා. මෙහෙම ට්‍රෙන්ඩ් එකක් ලෝකෙ පුරාම හැදුණා. ඕස්ට්‍රේලියාවේදී පටන් අරගෙන මාකට්ස් 150ක් විතර රන් කරපු මේ කැම්පේන් එකට තමයි කියන්නේ ෂෙයාර් කොක් කැම්පේන් එක කියලා. මේක බොහොම සාර්ථක කැම්පේන් එකක්. මිනිස්සු ආසයි පර්සනලයිස් වෙන්න. අපි කැමති අපිට ඕන දේ අපිට ඕන විදිහට අපි කැමතිම විදිහට හැමදේම එක්ස්පීරියන්ස් එක ලැබෙනවට. කොකාකෝලා කියන කට්ටිය එයාලා හොඳට අඳුරගත්තා. කොකාකෝලා බොටල් එකට ප්‍රධාන බ්‍රෑන්ඩ් එක නැතුව මිනිස්සෙක්ගේ නමක් ගෙනාවා. බලන්න බොහොම සුලභ නම් 150ක් එක පටන් ගත්තේ. එහෙමයි එයාලා ෂෙයාර් කොක් කැම්පේන් එක පටන් ගත්තේ. ඒක ලෝකෙ පුරාම වෛරල් වුණා 2011න් පස්සේ. ක්‍රමයෙන් ඒක නැවතුණා. මොකද එහෙම වෛරල් ගිය එකක් හැමදාම තියාගෙන ඉන්නත් බෑනේ. ඒක කාලයකට කරා හොඳ මාකට් ෂෙයාර් එකක් ගත්තා, හොඳ එක්ස්පෝෂර් එකක් ගත්තා. ඊට පස්සේ කැම්පේන් එක නවත්තනවා. 2025 මාර්තු වල මේ කැම්පේන් එක නැවත එනවා කියලා කොකාකෝලා වෙබ්සයිට් එකේ තිබ්බා. ලංකාව පැත්තේ නම් මං හිතන්නේ ඒක ආව කියලා. ඇවිල්ලා නැහැ, මම දැක්කෙත් නැහැ. අනිත් රටවලත් ගියාද නැති කියලා මම දන්නේ නැහැ. මම නිවුස් එක විතරක් දැක්කා. පර්සනලයිසේෂන් වලට ලොකු කම්පැනිස් මහන්සි වෙන්නේ ග්ලෝබලි අන්න ඒ වගේ. පොන්චි බිස්නස් එකක් කරනවා වෙන්න පුළුවන් ඔයා මම. ඇයි අපිට බැරි පර්සනලයිස් වෙන්න අපේ කස්ටමර් එක්ක, අපේ ක්ලයන්ට් එක්ක ඩීල් කරනකොට? ඔයාට එන Facebook මැසේජ් එක වෙන්න පුළුවන්, ඔයාගේ බිස්නස් එකට WhatsApp මැසේජ් එක වෙන්න පුළුවන්, නැත්නම් කෝල් එක වෙන්න පුළුවන්. පළවෙනි වතාවේදීම Facebook මැසේජ් එකෙන් ඔයාට යාගේ නම පේනවා. WhatsApp එකේ නම් පොඩ්ඩක් ගිහිල්ලා DP එක ක්ලික් කරලා නම හොයා ගන්න පුළුවන්. ෆෝන් එකෙන් නම් කෝල් එක ආපු ගමන් ඔයාගේ නම මොකක්ද කියලා අහන්න පුළුවන්. ඇයි එතනින් එහාට නම කියලා කතා කරන්න බැරි? right? Mr. Saman නැත්නම් තරිඳු සර්, සඳුනි මැඩම්. එහෙම චුට්ටක් එයාට පර්සනල්ස්ලා බොහොම කෑරින් කතා කරනකොට ඒ බිස්නස් එක ඔයාට කන්වර්ට් වෙන්න තියෙන ප්‍රවණතාවය වැඩි. මිනිස්සු කැමති එහෙම කතා කරනවට. පර්සනලයිස් වෙනවට. එතකොට ඔයාට ගොඩක් ක්ලෝස් ඒ කස්ටමර්. එයාව ගොඩක් දුර අරගෙන යන්න ඔයාගේ බිස්නස් එක ක්ලෝස් කරගන්න ඔයාට අමාරු වෙන්නේ නැහැ. try කරන්න. පර්සනලයිස් කරන්න. නිකම්ම මැසේජ් එකක් ආපු ගමන් hi, හරි hi there, හරි hello හරි කියන වෙනුවට නම කියලා ආමන්ත්‍රණය කරන්න බලන්න. Facebook එකේ, WhatsApp එකේ නමත් එක්ක chat කරන්න පුරුදු වෙන්න. ඕනම කස්ටමර් කෙනෙක්ට ඔයාට වෙනසක් තේරෙවි බිස්නස් එකේ. ඔයා පොඩි බිස්නස් එකක් කරනවා වෙන්න පුළුවන් ස්මෝල් ස්කේල් එකේ. ඔයා මේ TikTok එකත් එක්ක හිටියොත් ඔයාට විටින් විට නොයෙක් જાතියේ මාකටිං ටිප්ස් ටිකක් හොයාගන්න පුළුවන් වෙයි. තීරණය ඔබ අතේ. Thank you.